Hi dear. Hi, hi. How are you? Okay, මෙරිගෙන වැඩ. කොහොමද ඉතින් ඔයාගේ බිස්නස් අද? අවුල නෑ මම ඉතින් ෂේප් එක යනවා. මේ උගේ උඩින් අප්පාර්ට්මන්ට් එක ගත්ත දැන් ඒක බලලා එනවා වැටිය බලලා. නේද සර් කොහොමද කම්පැනි ස්ටොක් මාකට් එක? මෙරිගෙන නම් ටිකක් ඩවුන් වෙනවා කේස්. බැලුවේ නැහැ. ආපුත් ගන්නද? මේ It's okay stay. වැදගත් කොල්ලනේ. යාට රබර් සීස් වෙරිය නෑ. පුදුම කරදරයක් තියෙන්නේ. මට නිදහසක් ඇත්තේ නැහැ. අම්මා නේද? අම්මට එහෙම කියන්න බෑ. මම උඩ කතාවක් කියන්නේ. අවුලන්නේ. එක ළමයෙක් හිටිය. ඒ ළමයා ඉපදෙද්දිම ඒ ළමයාගේ අම්මා ඒ ළමයාගෙන් නැති වුණා. හොස්පිටල් එකේ ඉන්න. ඊට පස්සේ ළමයා තමන්ගේ තාත්තත් එක්ක තමයි හිටියේ. කොහොම හරි යම් කිසි ප්‍රශ්නයක් හින්දා ළමයාට අන්තිමට ළමා නිවාසයකට යන්න උසිත වුණා. අන්තිමට ඒ ළමයා ඉලෙවල් වලින් විශ්වවිද්‍යාල තිරුණා. ඒ ළමයාට විශ්වවිද්‍යාලය යන්න සල්ලි තිබ්බේ නැහැ. ඒ ළමයා ගොඩක් දේවල් වලට මුහුණ දුන්න තමන්ගේ අම්මයි තාත්තයි නේද? විශේෂයෙන්ම තමන්ගේ අම්මා නැතුව. ඊපස්සේ ළමයා කැම්පස් යන්න සල්ලි හොයාගත්තේ පාරේ බස් විකුණුවට. කැම්පස් එක ගාම පාරේ. කොහොම හරි ඉතින් අද ඒ ළමයාව කෝටි ගාණක වත්කම තියෙනවා. කෝටි ගාණක වත්කම. ඔබ දන්නවද ඒගොල්ලන්ට එච්චර වත්කමක් තිබිලා ඒගොල්ලන්ට තිබෙකම අඩුපාඩුව මොකද්ද? අම්මාද? අම්මා. වෙත් අම්මා හිටියේ නෑ නේද ඔබ ගාව? ඔබ මගේ අම්මා හිටියේ. ඔබ දන්නවද මම අර කිව්ව කතාව? කාගේ කතාවද කියේ? නෑ. That's new. Seriously? Yes. Sorry. මගේ වෙලාවත් හරි මම ගිහිල්ලා එන්න. මේ පාර අද 24 හෙට 25 නැත්ත. අනිවාර්යයෙන්ම මම බලන්න බලන්න. මොකද ඔබ අද මෙතනින් ඉබේ අම්ම හින්දා. ආදරේ නමින් ආදර දේවතාවියේ ආදරේ උල්පත අම්මා ආදරේ උල්පත නිසසල වූරේ දුන් කිරි පොදට දෙමිමා සක්විති සැප නුඹට මාම්මා අම්මේ අම්මේ අක්කේ මල්ලි කොහොක්කේ අම්මා අම්මා මේ මල්ලි පොඩ්ඩක් ඉඳ ගන්නකො මේ මම ඒතකොට ගිහින් පොඩි දෙයක් කරන් එන්න. මොකක්ද අක්කේ මේ? මේක බලන්නකො අම්මාට දෙන්න කිව්වා. කොහොම අම්මා? ඔව් කියවන්නකො. ආදරණීය පුතා වෙත මම හිතනවා පුතා පරිස්සමින් නැති කියලා. මේ ලියුම ලැබෙනකොට මම පුතාගෙන් ගොඩක් දුර ගිහින් නැති. මම මාස ගානක ඉඳන් පිළිකාවකින් පෙළෙනවා. අක්කා ඔයාව දැනුවත් කරන්න හිටියත් මම අක්කව නැවැත්තුව පුතාගේ වැඩ පාඩු වෙන නිසා.
මම පුතා එක්ක නැති වුණත් හැමදාම මම පුතත් එක්ක ඉන්නවා. පුතා සතුටු වෙනකොට මම පුතත් එක්කම සතුටු වෙනවා. පුතාට දුකක් දැනෙනකොට මම පුතා එක්කම ඉන්නවා. මගේ පුතා පරිස්සමින් ඉන්න. ඒ වගේම අක්කවත් හොඳට බලාගනින් මගේ පුතේ. ආදරේ මගේ පුතාට. අනේ මල්ලි දැන් උඩට වැඩක් නැහනේ. නමින් ආදර දේවතාවී ආදරේ උල්පත අම්මා ආදරේ උල්පත අම්මා